අලුත්ම තොරතුරු දැනගන්න gossip with Hima අපිව දැන්ම subscribe කරන්න. සමාජ මාධ්‍යයේ පැතිර යන මඩ ප්‍රචාරයක් ගැන සංගීතයේ පියා සුරංග මහතා විසින් කියපු කතාවක් ගැන තමයි අද අරන් ආවේ. ඉතින් හැමෝම සමාජයේ ආදරය කරන දෙන්නෙක් තමයි සංගීත් සහ දිනිති වල්ගමගේ කියන්නේ. ඉතින් ඒ වගේම සංගීතයේ පියා සහ ඇගේ බිරිඳත් සමාජයේ ගොඩක් අය ආදරය කරන දෙන්නෙක් වෙනවා. ඉතින් කාගෙත් ආදරේ දිනාගත්ත මේ පවුල ගැන පහුගිය කාලේ අමුතු කතාවක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්න පටන් අරන් තිබ්බා. ඉතින් කොහොම වුණත් ඒ හැම කතාවක්ම අසත්‍යයක් කියලා තමයි කියන්නේ. ඉතින් සංගීත දිනේ දෙන්න මේ මව්පිය යුවලට සලකන්නේ නැහැ කියලා තමයි මේ විදිහට බොරු ප්‍රචාරයක් කට්ටිය සමාජ මාධ්‍යවල සැරිසරුනේ. ඉතින් ඒ විදිහට ඒ කතාවට සුරංග සහ ජෙනී යුවල මෙන්න මේ විදිහට පිළිතුරු දීලා තිබ්බා. ඉතින් කොහොම වුණත් පහුගිය දවසක 38 වන විවාහ සංවත්සරයත් ඔවුන් ජයටම සමරලා තිබුණා. ඉතින් මෙන්න මේ විශේෂ දවස වෙනුවෙන් ඔහු ආදරණීය සටහනක් මුහුණු පොතට එක් කරන්නට අමතක කරලා තිබුණේ නැහැ. අද අපේ ප්‍රීතිමත් 38 වෙනි විවාහ සැමරුමයි. ලක්ෂ සංඛ්‍යාත රසිකයින්ගේ ආදරය මැද අපි අපේ දරුවන් දෙදෙනා සමගින් සාමයෙන් සතුටින් සිටින්නෙමු. ඒ රසික ආදරයට අපි දෙන්නත් ආදරෙයි. ඒ අතර අපේ දරු පවුල යහතින් සිටිනවා දකින්නට අකමැති දෙතුන් දෙනෙක් නොසිටිනවාම නොවේ. ඔවුන් බොරු AI වීඩියෝ හදමින් මඩ ප්‍රචාර ගෙනියමින් එයින් ලැබෙන මුදලින් ඔවුන්ගේ අඹදරුවන්ගේ කුසගිනි නිවාලයි. අපට එයද සතුටකි. පැසසුම් සහ ගැරහුම් දෙන ඔබ සැමට ජය වේවා. ඉතින් මේ ඔක්කොම කතා ඇතුළේ කියවෙන ඔවුන් මොනතරම් සතුටින් සාමාන්‍ය පරිදිම ජීවත් වෙනවාද කියලා. ඉතින් මේ කතාව වගේම ඔහු ඒ ගැන කියලා තිබෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය වලට එක් කරලා තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ තොරතුරු අද අරගෙන ආවේ. ඉතින් මෙවැනි තොරතුරු ඉදිරියටත් නරඹන්න දැන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝවකින් හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.